ඔයාට කඩේට ගිහින් රයිස් එකක් අරගෙන ආපහු ගෙදර එන්න කොච්චර වෙලාවක් යනවද? ඒ රයිස් එක හදන්න පාවිච්චි කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා මං ඔයාගෙන් ඇහුවොතින් ඒකට දෙන්න උත්තරයක් ඔයා ළඟ තියෙනවද? විනාඩි 10කින් රසමරස හෙල්දි රයිස් එකක් හදමුද අපි? ඔයා රැකියාවක් කරන කෙනෙක් වුණත් රැකියාවක් නොකරන කෙනෙක් වුණත් අද මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. මොකද රැකියාවක් කරන කෙනෙක් වගේම ගෙදරට වෙලා ඉන්න අයත් ගෙදර දොරේ වැඩත් එක්ක මුළු දවසම ගොඩක් කාර්යබහුලයිනේ. ඉතින් මේ වැඩ රාජකාරීත් එක්ක දවස ගානේ උයනවා කියන එකත් සමහර විට වදයක් වගේ දැනෙන අයත් ඉන්නවා ඇති නේද? ඉතින් මින් පස්සේ නම් උයන එක වදයක් කරගන්න නැතුව හරි ආසාවෙන් රසට ඉක්මනින් උයා ගන්න පුළුවන් විදිහේ ටිප්ස් ටිකක් අද මං ඔයාලත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. හරි අපි එහෙනම් මුලින්ම බත් එක රයිස් කුකර් එකෙන් තියාගෙන ඉමුකෝ. මෙන්න ඉන්නවා මං අර කියපු මැජික් බොක්ස් එක. ඉතින් මං එළවලු ගේන දවසේදීම මේ විදිහට එළවලු සේරම පිරිසිදු කරලා කපලා ටිෂූ වල දාලා මේ විදිහට බොක්සස් වලට දාගන්නවා. මේ වැඩෙන් අපේ කාලය ගොඩක් ඉතිරි වෙනවා වගේම එළවලු නිකරුණේ නාස්ති වෙන එකත් අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම හැමදාම එකම විදිහට දකින බත් පිඟාන වෙනස් විදිවලට වෙනස් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට බොක්ස් එකට එළවලු කපලා කලින්ම දාලා තියාගන්න එකෙන්. මං ඔයාලට තවත් පුංචි ටිප් එකක් දෙන්නම්. මේ ක්‍රමයට එළවලු කල් තියාගනිද්දී මේ ටිෂූ කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්නේ. සාමාන්‍යයෙන් නම් මේ වගේ ටිෂූ පැකට් එකක මිල රුපියල් 350ක් 400ක් අතර වගේ වෙනවා. ඒත් ඔයාලා පෙටා ගියපු වෙලේකදී බලන්න අපි මේ රුපියල් 350කට 400කට ගණන් ටිෂූ පැකට් එකම අපිට රුපියල් 100ට පෙටා වලින් ගන්න පුළුවන්. පේමන්ට් එකේ ඕන තරම් මේවා විකුණන්න තියෙනවා. ඒ නිසා ඒ ගැන චුට්ටක් හොයලා බලන්න. ඒ විදිහට අඩුවට හම්බෙන වෙලාවල් වලදී ටිකක් වැඩිපුර අරගෙන තියාගන්න. එතකොට ඒක ඔයාට හොඳ ආයෝජනයක් වේවි. ඔයා නිතරම මේ ක්‍රමයට ටිෂු පාවිච්චි කරලා එළවලු කල් තියාගන්න එක දිගින් දිගටම කරන කෙනෙක් නම්. අද සමාජ වැඩි හරියක් ගෘහිණියෝ කාන්තාවෝ රැකියාවකුත් කරන ගමන්නේ ගෙදර දොරේ වැඩත් කරගන්න. ඉතින් ගොඩාක් ලොකු හැල්මේ දිවිල්ලක් ඒ අයගේ ජීවිතවල තියෙනවා. ඉතින් මේ විදිහට කල් තියා ලෑස්ති වෙන එක කාලය කළමනාකරණය කරගන්න ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. දන්නවද උදේ වරුවේ ඔයාගේ දවස පටන් ගත්තේ මුල් පැය 2-3දී ඔයාට ඇතිවෙන ඒ ස්ට්‍රෙස් එක මුළු දවස පුරාම ඔයාගේ ළඟ තියෙන බව. ඒක සමහරක් විට ඔයාගේ පවුලේ අයගේ පිටින් යන්න පුළුවන්. සමහරක් විට ඔයා රැකියාව කරන ස්ථානයේ ඒ කාර්යාලයගේ පිටින් යන්න පුළුවන්. ඉතින් ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ගෑනු ළමයි කියලා කියන්නේ උයන්න ගොඩක් ආසායනේ. මතකද පුංචි කාලේ සෙල්ලම් ගෙවල් දාගෙන උයන එකමයි නේද අපි කරන්නේ. හැබැයි දැන් මේ කාර්යබහුල ජීවිතය ඇතුලේ අපිට එපාම කරපු දෙත් මේ දවස් ගානේ උයන එක බවට වත් වෙලා තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ අපි මේ දේවල් හරි විදිහට කළමනාකරණය කරගෙන නැති නිසායි. මේ දේවල් හරි විදිහට කළමනාකරණය කරගත්තනින් පස්සේ උයනවා කියන එක නෙමෙයි ගෙදර තියෙන හැම වැඩක්ම අපිට හරි ආසාවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති නේද කොහොර මං කියපු විනාඩි 10 කියලා. ඔන්න බලන්නකෝ ඉතින් බත් එක ඉදෙන විනාඩි 10 අතරේ අපි බත් එකට ඕන කරන ටෙම්පරාදුව හදාගත්තා. ගොඩක් වෙලාවට අපි කඩෙන් කන්න පෙළඹෙන්නේ ඇත්තටම අපිට කඩෙන් කන්න තියෙන උවමනාවට වඩා ගෙදර දොරේ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා උයාගන්න වෙලාව අපිට නැති වුණාට නේද? ඉතින් මේ වෙලේට අපි ටක් ගාලා කඩේට දුහලා කෑම එකක් කඩෙන් අරගෙන එනවා. අඩුතරමේ ඒ කෑම එකේ තියෙන්නේ මොනවාද? ඒ කෑම එක හදලා තියෙන්නේ කොහොමද කියලාවත් අපි සමහරක් වෙලාවට හරියටම දන්නේ නැහැ. ඒ වගේම නිකමට ගාන හදලා බලන්න. මාසෙකදී ඔයා කොච්චර වතාවක් කඩෙන් කනවද?
නොදැනුවත්වම මාසෙකදී කොච්චරනම් මුදලක් ඔයා මේ කඩකෑම වෙනුවෙන් වෙන් කරලද? ලෙඩ වුණේ මොනා නිසාද කියලාවත් හිතාගන්න බැරුව කීපාරක් නම් බේත් හේත්වලට ඔයා වියදම් කරලා ඇතිද මාසයක් තුලදී? මං කලින් කරපු ග්‍රොසරි shopping වීඩියෝ එකේ මං කතා කරපු ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන වැඩේ අපේ මේ මුලතැන්ගෙන් පටන් ගන්න පුළුවන් කියන කතාවට තවත් වටිනා උදාහරණයක් තමයි මේ ගෙදරදීම සෞඛ්‍ය සම්පන්නව කෑම බීම අපි හදාගන්න එක. ඉතින් බලන්නකෝ මේ කෑම බීම ගෙදරම හදාගන්න පුළුවන් වෙන එකෙන් අපේ සල්ලිත් ඉතුරුයි. අපේ සෞඛ්‍යත් ආරක්ෂිතයි. පිළිවෙලට ලස්සනට ඉක්මනින් කෑම ටික හදාගන්න එකෙන් උදේට ලොකු කලබලයක් එක්ක ඇතිවෙන අනවශ්‍ය ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ නැති නිසා මුළු දවසම ගොඩක් ආසාවෙන් සතුටින් දවස ඉදිරි වැඩ ටික කරගන්න හොඳ මානසික සුවයකුත් අපිට ලැබෙනවා. ඉතින් ඔයාලම කියන්නකෝ උයන පිහන වැඩ පහසු කරවන මේ එළවලු දාපු බොක්ස් එක මැජික් බොක්ස් එකක් නෙමෙයිද කියලා?